මේ සමාදන් වන ශික්ෂාපද දිවි හිමියෙන් ආරක්ෂා කර ගන්නවා කියලා කවුරු අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. ඒ වගේම තමයි නිතරම රාග දේශ මොහයන්ගේ ඔද්දල් වෙච්ච මේ හිත සමත විපස්සනාවන්ගේ යටපත් කරලා සමාධිමත් කරගන්න උත්සාහ කරන වසරක් බවට පත් කර ගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. එහෙම අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ පින්වතුන් හැම දෙනෙක්ම මේ වසර අවසානයේ වෙනකම් අපි දන්නේ නැහැ අපිට වසර අවසානයේ ඉන්න පුළුවන් ඉඳි කියලා නේද? සමහර විට වසර අවසානයේදී මෙතන ගොඩක් මුහුණු නැදෙන්න පුළුවන්. සමහර ඔයත් ඉඳලා මම නැති ඉඳ පුළුවන්. ඒක තමයි පින්වත් මේ ලෝක ස්වභාවය. ඒ නිසා ඔයත් මරණයටපත් වෙන්න කලින් මොකද කරන්නේ? සමත විපස්සනාව පුරුදු කරන්න. සමත විපස්සනා පුරුදු කරලා මාර්ගඵල අවබෝධ කරගන්නට උත්සාහවත් වෙනවා. කොහොමද මේක කරන්නේ? සමත විපස්සනා වඩන්න මාර්ගඵල අවබෝධ කරගන්න කොහොමද කරන්නේ? මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න බෑනේ. ආමුදුරුවෝ හැමදාම කියනවා නිවන් දකින්න වීර්යය කරන්න, නිවන් දකින්න වීර්යය. කොහොමද කරන්නේ කියලා කියන්නේ? කරන ක්‍රමවේදයක් කියන්නේ නැතුව ඔයගොල්ලෝ දන්නවා. හරි අපි කරන්න කියලා විතරයි. ආයෙත් කොහේද තමයි. එහෙනම් පින්වත්නි මේ විදර්ශනාව කියන එක සමතේ වෙන්නේ ටිකක් ප්‍රබලයි. සමතේ කියන එක සාමාන්‍ය සමාධිමත් තත්වයක්. නමුත් ඊට එහා ගියපු තැනක් තමයි විපස්සනාව, විදර්ශනාව කියන්නේ. එතකොට යම්කිසි කෙනෙක්ට මාර්ගඵලයක් අවබෝධ කරගන්නට නම් අනිවාර්යෙන්ම යා විදර්ශනාව වැඩි යුතුයි. සමාධිය නෙමෙයි, සමතේ නෙමෙයි, විදර්ශනාව වඩන්න ඕන. දැන් විදර්ශනා භාවනා වඩන අය මෙතන ඉන්නවද? කවුද අත උසන් බලන්න විදර්ශනා භාවනාව කරන කවුද ඉන්නවද? ඒ කියන්නේ නිවන් දකින්න ඕනේ නැහැ. ඕනේ නැද්ද? නිවන් දකින්න ඕන. ඉතින් නිවන් දකින්න ඕන නම් විදර්ශනා වඩන්න බෑ. විදර්ශනා වඩන්න නැතුව නිවන් දකින්න බෑනේ. මොකක්ම හරි භාවනාවක් කරන අය උත්සන්න කරනවා. දැන් සාමාන්‍ය පුරුද්දක් වශයෙන් දැන් අර බොරු කියන්න බෑ සීල සමාදන් වෙලා ඉන්නේ. සිල්පදයක් කැඩෙනවා එන්නේ. සාමාන්‍ය පුරුද්දක් වශයෙන් මොනවා හරි භාවනාව කරන කෙනෙක් කරනවා. මොනවදම කරන භාවනාව? මොකක්ද? සතිපට්ඨාන භාවනාව. හොඳයි. මොකද්ද කරන භාවනාව? මෛත්‍රී භාවනාව. හොඳයි. ආයි කවුද? මෛත්‍රී භාවනාව. හොඳයි. හොඳයි. අනුසති භාවනාව හොඳයි. සතර සතිපට්ඨානේ නම් බොහොම හොඳයි. වඩනවා. සතර සතිපට්ඨානේ භාවනා කර්මස්ථාන කීයක් තියෙනවද? භාවනා කර්මස්ථාන 21ක් තියෙනවා. කර්මස්ථාන කීයද? 21ක් තියෙනවා. ඒකේ සතර සතිපට්ඨානයේ බෙදෙන්නේ කොටස් හතරයි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනා.
කායානුපස්සනාවේ තියෙනවා භාවනා කර්මස්ථාන 14ක්. කීයද? 14ක් තියෙනවා. චිත්තානුපස්සනාවේ කීයක් තියෙනවද? චිත්තානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ එකයි තියෙන්නේ. වේදනානුපස්සනාවේ කීයක් තියෙනවද? වේදනානුපස්සනාවේ එකයි තියෙන්නේ. ධම්මානුපස්සනාවේ කීයක් තියෙනවද? පහක් තියෙනවා. ගණන් හදලා බලන්න. සතර මේ කායානුපස්සනාවේ 14යි. චිත්තානුපස්සනාවට 1යි. වේදනානුපස්සනාවට 1යි. ධම්මානුපස්සනාවට 5යි. එතකොට 14යි 2යි 16යි 5යි. සතර සතිපට්ඨානේ භාවනා කර්මස්ථාන 21ක් තියෙනවා. ඒ භාවනා කර්මස්ථාන 21කින් ඕනෑම කමඨහනක් කවුරු හරි හරියට වඩනවා. හරියට වඩනවා නම් එයා උපරිම දවස් 7ක් වැඩුවොත් දවස් 7ක් ඇතුළත එක්කෝ එයා අනාගාමී ඵලයේ කැමති වෙන්න ඕන නැත්නම් රහත් ඵලයේ කැමති වෙන්න ඕන. සාමාන්‍ය කාලේට වඩනවා නම් මාස 7යි. මාස 7ක් සාමාන්‍ය කාලේට සතිපට්ඨානය වඩනවා නම් ඒ අනාගාමී ඵලයේ කැමති වෙන්න කියනවා රහත් ඵලයේ කැමති වෙන්න කියනවා. මාස 7යි සාමාන්‍ය කාලේ. සාමාන්‍ය කාලවලත් නැතුව ටිකක් අඩුවෙන් වඩනවා නම් ඒක තියෙන වීර්යය ටිකක් අඩු වෙනවා. අවුරුදු 7යි. අවුරුදු 7ක් සතිපට්ඨානය වඩුවොත් එයාට මාර්ගඵලයක් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි හරියට කරන්න ඕනේ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඒ කායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. සත්තානං විසුද්ධිය, ශෝක පරිද්දවාන සමතික්කමං, දුක්ඛ දෝමනස්සානං අත්තංගමං, ඥායස්ස අධිගමං, නිබ්බානස්ස සච්චිකිරියා. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. හරි ලස්සනයි. පුරුදු කරගන්න. කමඨහන් 21ක් තියෙනවා. 21කින් එකක් හරි අරගෙන භාවනා කරන්න. ඒ වගේම තමයි අනිත් අයට ඕනෑම කමඨහනක් වඩලා භාවනාව දියුණු කරගන්න පුළුවන්. හැබැයි විදර්ශනාව කියන එක ටිකක් ඊට එහා ගියපු ඇඩ්වාන්ස් එක. ඇඩ්වාන්ස් භාවනාව. විදර්ශනාව පුරුදු කරන්න නම් මොනවදම ඉගෙන ගන්න ඕනේ? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය ඉගෙන ගන්න. ආයෙ මොනවද ඉගෙන ගන්න? අභිධර්මයේ ඉගෙන ගන්න. අභිධර්මයේ ඉගෙන ගන්න. අභිධර්මයේ කියන්නේ මොකක්ද? අභිධර්මයේ කියන්නේ මොකක්ද? අභිධර්මයේ කියන එක අහලා තියෙනවද? අහලා තියෙනවද? මොකක්ද අභිධර්මයේ කියන්නේ? මොකද? අභිධර්මයේ. එතකොට විදර්ශනාව කියන්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දැක. විදර්ශනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දකින්න එකයි. විශේෂයෙන් දකින්න එකට කියනවා විදර්ශනාව. විශේෂයෙන් දැකීම විදර්ශනාව. අභිධර්මයේ කියන්නේ එතකොට ගැඹුරු ධර්මයේ ගැඹුරු කියන්නේ ගැඹුරු විතර විතර අඩි 40ක් 50ක් විතර ගැඹුරු
එච්චර ගැඹුරුද? අභිධර්මයේ කියන්නේ ගැඹුරු ධර්මයේ නෙමෙයි. අභිධර්මය කියන්නේ මොකක්ද? විශිෂ්ට වූ ධර්මය. මොකද? විශිෂ්ට වූ ධර්මය තමයි අභිධර්මය. ගැඹුරු ධර්මය කියලා කියන්න එපා. ගැඹුරු ධර්මය කියන්නේ අභිධර්මය. දැන් ගැඹුරුයි කියපු ගමන් උපාසකම්ම බය වෙනවා. ආනි යන්නේ පැත්තට. දැන් වර්තපාල විදක් තියෙනවා කියන්නේ කවුරු හරි ළමයි පොල්වල සෙල්ලම් කරන්න එනකොට කියනවා මම පල්ලෙහා වත්තට යන්න එපා ගැඹුරු නිදක් තියෙනවා යනවා ඒ පැත්තට. යන්නේ ඔන්න ඔය ටිකම තමයි ධර්මයට. අභිධර්මයේ ගැඹුරු ධර්මයේ කිව්වා අභිධර්මයේ ගැඹුරු. අපිට ඒවා අභිධර්මයේ ගැඹුරුයි. නෑ විශිෂ්ට වූ ධර්මයේ තමයි අභිධර්මයේ. අභිධර්මයේ ඉගෙන ගන්න. අභිධර්මයේ ඉගෙන ගන්න ලේසිද අමාරුද? අභිධර්මයේ හරි ලේසි. කවුද අමාරු කියන්නේ? අභිධර්මයේ හරි ලේසි ඉගෙන ගන්න. මොනවද අභිධර්මයේ තුල උගන්වන්නේ? පරමාර්ථ ධර්මනේ. පරමාර්ථ ධර්ම. මොනවද පරමාර්ථ ධර්ම? චිත්ත චෛතසික රූප නිබ්බාන. එච්චරයි. චිත්ත චෛතසික රූපයි නිබ්බාන. ඔය ටික තමයි අභිධර්මයේ තුල උගන්වන්නේ. චිත්ත කියන්නේ මොකක්ද? සිත් කීයක් තියෙනවද? 89ක් තියෙනවා. හොඳයි. දැන් ටිකක් දන්නවා කට්ටිය නේද? දැන් ටික අභිධර්මයේ ඉගෙන ගන්නවා වගේ. හරි සන්තෝෂයි. සිත් කීයක් තියෙනවද? 89ක් තියෙනවා. චෛතසික 52යි. 52ක් තියෙනවා. රූප කීයක් තියෙනවද? රූප 28ක් තියෙනවා. රූප 28ක් තියෙනවා. ඔය ඔක්කොම එකතුවට මොකක්ද කියන්නේ? සිත් 89යි. චෛතසික 52යි. රූප 28යි. ඔය ඔක්කොම එකතු කරාම එකතුවට මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ? පරමාර්ථ ධර්ම. ඒකට කියනවා අපි සම්මුතිය නම් කියනවා සත්‍යය කියලා. සම්මුතිය නම් කියනවා සත්‍යය. එහෙම නැත්නම් ස්කන්ධ පහ පංච උපාදාන ස්කන්ධයක් කියනවා. දැන් නිවන් දකින්න නම් මේ පංච උපාදාන ස්කන්ධයක් හැටියට අපි දකින්න ඕන. පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න නම් අපි මොනවද ඉගෙන ගන්න ඕන? සිත් ටික ඉගෙන ගන්න ඕන. චෛතසික ටික ඉගෙන ගන්න. රූප ටික ඉගෙන ගන්න. කොහොම බලන්න සිත් 89 ගෙදර බෝඩ් එකක් ගහලා පිටි එල්ලන් ඉන්න අය කවුරුද? කොහොමද ගෙදර කාගේ හරි ඉස්සරහා දොරේ සීවලී හාමුදුරුවන්ගේ පිළිමයක් තියෙන කවුරු හරි සීවලී මහ රහතන් වහන්සේගේ පිළිම බොහොම හොඳයි. අනිත් අයගේ නැද්ද සීවලී මහ රහතන් වහන්සේගේ පිළිම? තියෙනවනේ දැන්. හොඳයි කියපු හින්දා ටට්ටක් ගාලා පස්සේ තමයි අත උස්සන්නේ. මොකටද අම්ම සීවලී මහ රහතන් වහන්සේගේ පිළිමයක් තියාගෙන? කණ්ඩායම වෙනවනේ. ඒක පෙරේත කවසක් තියෙන්නේ. සීවලි මහ රහතන් වහන්සේගේ පින්තූරයක් අහගෙන ඉන්නේ කණ්ඩායම වෙනවා. කණ්ඩායම වෙනවා නම් අපේ අයට නේද? ඕන දෙයක්නේ. ඒකට තමයි යෝග ගහගෙන ඉන්නේ. නැත්තම් වෙන එකකට දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ රූපයක් අහගන්න. නේද? මොගලන් මහ රහතන් වහන්සේගේ රූපයක් අහගන්න. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ රූපයක් අහගන්න. නෑ නේද?
සීවලි මහරහතන් වහන්සේගේ රූපේ ගහගත්තා කණ්ඩායමේ. බලන්න ඕගොල්ලෝ බඩ ගැන හිතන ඔක්කොම වැඩි. ඔය ඉතින් හරියටදී බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේද? මොකද? සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. මොකක්ද ඒකේ තේරුම? සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙනවා. කවුද කියන්නේ? ඈ? කවුද කියන්නේ? සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙනවා කියලා කවුද කියන්නේ? ඈ? ආමුදුරෝද කියන්නේ? එහෙනම් සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙනවා කියලා කිව්වනම් බැරිද? සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙන්නේ නැහැ. මොනවද ආහාර කියන්නේ මොනවද? හරි කබලින්කාර ආහාර විදියේ අපි නම් ගන්නේ කබලින්කාර ආහාර. මොනවද කබලින්කාර ආහාර කියන්නේ? ඈ? කබලින්කාර ආද කබලින්කාර ආහාර ගත්තද? දවල්ට ගත්තද කබලින්කාර ආහාර? මොනවද ගත්තේ? බත් පාන් පරිප්පු කවුපි කඩල ඒවා තමයි කබලින්කාර. කීරි පැණි කිරි මැටි නේ තනකොළ ඒ තනකොළ කියන්නේ කබලින්කාර ආහාරයක් තමයි. තනකොළ ඔයගොල්ලෝ කෑවේ නැති වුණාට අරකට කබලින්කාර ආහාරයක්. කිරි මැටි ඔයගොල්ලෝ කෑවේ නැති වුණාට කාලා වගේ හිටියට කිඹුලට කිරි මැටි කබලින්කාර ආහාරය. කිඹුලගේ රූප කලාප උපදවනවා. කබලින්කාර ආහාරයක් කියන්නේ මොකද? ඈ? දැන් කබලින්කාර ආහාරය කියන්නේ මොකද්ද? දැන් මේ කියනකොට මේ කාරණා ටික ටික හරි ලියා ගන්න ඕනේ. නැත්තම් මතක හිටින්නේ නැහැ. නේද? සුණාත අහනවා. ධාරේත ධාරණය කරගන්නවා. ධාරණය කරගන්නේ කොහොමද? ඈ? හොඳට මතක තියාගන්න. මතක නැත්තම් ලියාගෙන හරි ධාරේත ලියාගෙනවත් ධාරේත උනේ නැත්තම් චරාත කරන්න හම්බෙන්නේ. චරාත නෙමෙයි අනාත. ඉතින් කොයිද මනස අපිට කරන්නේ නෑ. ඒකෙන්ද ලියලා හරි මේවා මතක තියාගන්න. එතකොට තමයි අපිට පාඩම් කරන්න ලීසි. ඒ නිසා මේ දැන් හැමතැනම මම බණ කියන්න යනකොට මම කියන්නේ බණ අහන්න යනවා නම් අරයි යන්න කියන්නේ මොකද්ද? පැදුරයි කොට්ටේ. නෑ. මොකද්ද? පුටුවයි බෑග් එකයි වතුර බෝතලේ. පෑනකුයි පොතකුයි අරයි යන්න. නැත්නම් පිඟානයි කෝප්පේ අනිවාර්යෙන් දාන්න. ඈ? නැත්නම් බඩගිනි නිසා මේ දෙදේ. බඩ ගැන හිතන්න බෑ ඔක්කොම පිඟානයි කෝප්පේ දාගන්න කලින් ඊට පස්සේ සීල් සමාදන් වෙන්න යනකොට පෑනයි පොතයි බෑග් එකට දාගන්න. ඊට පස්සේ දාගන්න පිඟානයි කෝප්පේ. සීල් සමාදන් වෙන්නේ. ඇයි පෑනයි පොතයි දාගන්න? මේ කියන කාරණා මතක හිටින්නේ නේද? මතක හිටින්නේ අපි කොච්චර බණ ඇහුවත් අපිට මතක හිටින්නේ නැහැ නේ. එතකොට මොනවද අපිට මතක හිටින්නේ නැත්තේ? අපිට මතක හිටින්නේ නැත්තේ මොනවද? අපි කාට හරි ණයක් දෙන්න තියෙනවා නම් අමතක වෙනවා. එහෙම නැද්ද? කාගෙන් ගන්න තියෙනවා නම් හොඳට මතක හිටිනවා. දෙන්න තියෙනවා නම් අමතක වෙනවා. අමතක වෙන්නේ. අමතක වෙන්නේ මොනවද? මතක නැත්තේ මොනවද? ඈ? අපි හිතාගෙන ඉන්න අපිට ප්‍රයෝජනවත් කියලා හිතන දේවල් අපිට හොඳට මතකයි. ප්‍රයෝජනයක් නැහැ කියලා හිතනවා නම්
වැඩක් නෑ අමතක කළා දාන්නේ. ඔය බණත් ඒ විදියට තමයි. බණ ඔයගොල්ලන්ට වැඩක් නෑ. ඔය අමතක කළා දාන්න. නේද? නෑ හොඳට ලියලා හරි කාර්යයට කරගන්න. එතකොට පුළුවන් නිදහසේ මනසානුපෙක්කිතා නුවණින් මානසිකාරය කරන්න. එහෙනම් සිත් 89යි චෛතසික 52යි රූප 28යි. ඔන්න මැරෙන්න කලින් ඉගෙන ගන්නවා නම් ඕක ඉගෙන. රතන සූත්‍රයේ පාඩම් අයත් උත්සාහ. කරණීය මෙත්ත සූත්‍රයේ පාඩම් අයත් උත්සාහ. දරපාඩම්. පාඩම්. අකුසල් සිත් 12 පාඩම් අයත් උත්සාහ. අකුසල් සිත් 12 පාඩම්. ඇයි රතන සූත්‍රය පාඩම් කරගත්තේ? රතන සූත්‍රයයි පාඩම් කරගත්තේ. යක්කුට කියවන්න පුළුවන් නෙවෙයි. රතන සූත්‍රය ගාව යක්කු ඉන්න පැත්ත බලන්න. එන්න ටක්කාල රතන සූත්‍රය පාඩම් කරගත්තා. කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයටත් මේ අමනුෂ්‍යව හරි ප්‍රියයි. අමනුෂ්‍ය ප්‍රියයිද? නෑ අමනුෂ්‍ය අකමැති. ඒ අමනුෂ්‍ය කිට්ටු වෙන්නේ නෑ. ඒ හින්දා ඒ දෙකට අකල් පාඩම් කරලා. මම කියන්නේ හොඳයි. නමුත් අමලා අඩුම ධර්මයේ ඔය සිත් 89 අකුසල් සිත් 12 හරි පාඩම් කර ගන්නවා නම් මැරෙන්න කලින් අද අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මේ දුරුදුපුර 15ක් පොයි දවසේ නවම්පුර 15ක් පොයි දවස වෙනකොට අද අපිට දානෙ දුන්නා නම් කවුරු හරි උදෑසන දානෙ වලදුවා උදේ දානෙ වලදුවා ඔක්කොම දාන වලදුවා. දවල් දානෙත් වලදලා දෙන්නේ ඔක්කොම වලදලා. ගිලම්පසත් වලදලා දෙන්නේ උදේට. එහෙනම් ණය වෙන්න බෑ. මොකද වෙන්න බැරි? ණය වෙන්න බෑ. ණය නොවි මොකද කරන්නේ? ණය නැතුව ජීවත් වෙන්න ඕන. ණය නැතුව ජීවත් වෙන්න නම් ඔය වළඳපු දානේ ටිකට ණය ගෙවෙන්න නම් මොකද කරන්න ඕන? තමන් ප්‍රතිපත්තිගරුක වෙන්න ඕන. ප්‍රතිපත්තිගරුක වෙනවා නම් ඔබ විතරක් නෙමෙයි අපිත් ඇතුළු. ඔයගොල්ලන්ට නම් එක දවසයි එක දවසයි ඔයගොල්ලන්ට පන්සලේ ආම්දුරුන් දෙන්නද? නෑ හැමදාම තියෙන හැමදාම නායක තමයි කරන්නේ. අපි ධර්මයේ ගැන සිත් 89 ගැන දන්නේ නැත්නම් චෛතසික දන්නේ නැත්නම් රූප විද්‍යාව දන්නේ නැත්නම් නායක තමයි කරන්නේ. නායක ගෙවන්න ගියා පොලිත් එක්ක ගෙවන්න ඕන. සෙල්ලන්නේ. ඒ ඕගොල්ලෝ හිතන්නේ පන්සලේ ආම්දුරුන් ආවේ ලේසි දෙයකට හම් වෙනවා දවල්ටත් හම් වෙනවා. සම්බදාම වගේ දෙනවා දීලා වදිනවා. එහෙම කියන්නේ ඔයගොල්ලෝ හිතන්නේ හරි ලේසි කියලා. සෙල්ලම් නෑ පිටවා. ඊළඟ 15ක් පොය දවස වෙනකොට අම්මා අඩුම තරමේ අකුසල් සිත් 12 හරි පාඩම් කරගන්න. අකුසල් සිත් 12යි තියෙන්නේ ගොඩාක් නැහැ. ඔයගොල්ලෝ අකුසල් කරන මිනිස්සු ගැන හොඳට මතක තියාගන්න. නේද? වැරදි කරන අය ගැන මතක තියාගන්න. ගමේ ඉන්නවා නම් හොරෙන් පොල් කඩන එක. දැන් කිව්වොත් කවුරු හරි ඉන්නවා නම් මිනිහව මතක් වෙනවා. හොරෙන් කේල්කම් කපන එකෙක් ඉන්නවා නම් ඌ මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. හොරෙන් ගෙවල් වලට පයින් එකෙක් ඉන්නවා නම් ඒකත් කියපුවම ආර්ය ආවලා තමයි. මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා.
ඇයි ඔයගොල්ලන්ට බැරි ඒක මතක තියාගෙන ඉන්නවා වගේ මෙන්න මේ සිත් ටික පාඩම්. දැන් හොරකම් කරන කෙනෙක් ගැන මතක තියාගෙන ඉන්නකොට ඒ හොරාව මතක් වෙන වාරයක් පාසා ඔයගොල්ලන්ට පිංසිත වෙනවා. ඈ එන මොකද සිද්ධ වෙන්නේ? අකුසල් සිද්ධ වෙන්නේ. අකුසල් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් දැන් ඔය අකුසල් සිද්ධ වෙනවද නැද්ද කියන එක දැනගන්න. අකුසල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඔය අකුසල් සිත් ටික මම දැනගෙන ඉන්නවා නේද? ගොඩාක් නෑ 12යි තියෙන්නේ. අද 12ම මම කියලා දෙන්නම්. කැමතිද? 12ම අද කියලා දෙනවා. ආයෙත් දවසක මෙහි ආවොත් මොකද? ඈ? කටපාඩම් කරලා කිව්වේ නැත්නම් මොකද කරන්නේ? ඈ? දඩු කඳේ ගහනවා ඔක්කොම. ඔව්. ඔක්කොම දඩු කඳේ ගහනවා. එහෙනම් ඔය ඇත්ත පොරොන්දුවක් වෙන්න ඊළඟ පොය දවස වෙනකොට අනිවාර්යයෙන්ම අපි අකුසල් සිත් 12 පාඩම් කරගන්නවා. පොරොන්දු වෙන්න පුළුවන්ද? හැමෝම සාදුකාරයක් දීලා පොරොන්දු වෙන්නේ නේද? දැන් අද මේ දුරුතුපුර 15ක් පොය දවසේ පොරොන්දුනේ කාටද? උපසම්පදා සීලේ රකින්න භික්ෂුවකටයි පොරොන්දු වෙන්නේ. එතකොට පොරොන්දුව කඩ කරොත් විපාකය හරි බයයි. හරි? ඕගොල්ලෝම තමයි නඩු කියන්නේ. හරි? අනිවාර්යයෙන්ම අකුසල් සිත් 12යි නේද? දවසට භාගි පාඩම් කරත් නේ? අකුසල් සිත් 12 පාඩම් කරගන්න. අකුසල් සිත් 12 පාඩම් කරගත්තාම ඒ අකුසල් උපදින විදිහ අපි දැනගන්නවා. මගේ අතින් අකුසලයක් සිද්ධ වෙනවා නම් මේක අකුසලයක් කියලා මම දැනගන්නවා. දැනගෙන මොකද කරන්නේ? ඒක මකාරින්න. අකුසලේ මකාරින්න. හරි ලේසි. දැන් අකුසලයක් කියලා දන්නේ නැත්නම් අකුසලයේ උපදින විදිහ දන්නේ නැත්නම් අපි අකුසලේ මකාරින්නේ කොහොමද? එන අකුසලේ උපදින විදිහ අපි දැනගන්න ඕන. ඔය අකුසලේ උපදින විදිහ ගැන ත්‍රිපිටකයේ තියෙන්නේ ප ဋ ාණ ප්‍රකරණය. අහලා තියෙනවද? ප ဋ ාණ ප්‍රකරණයේ තමයි ඔය ක්‍රමවේදය දීලා තියෙන්නේ. ඒ හින්දා තමයි අපි අභිධර්මයේ ඉගෙන ගන්න ඕන. ප ဋ ාණය ඉගෙන ගන්න ඕන. ඔය ප ဋ ාණ ප්‍රකරණයේ තියෙන ප්‍රත්‍ය 24ක් තියෙනවා. සූවිසි ප්‍රත්‍ය. ඔය සූවිසි ප්‍රත්‍ය තුල තමයි මේ වාගේ ක්‍රමවේද භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අකුසල් සිත් ඔක්කොම කීයක් තියෙනවද? 12යි. අකුසල් සිත් 12 ලෝභ සිත් කීයක් තියෙනවද? ඔක්කොම ලෝභ සිත් 8යි. 8ක් තියෙනවා. ලෝභ සිත් 8ක් තියෙනවා. ද්වේෂ සිත් කීයක් තියෙනවද? 2යි. මෝහ සිත් 2යි. ඔක්කොම කීයද? 12යි. මොනවද ලෝභ සිත් 8? පළවෙනි සිත. මොන හොඳට මතක තියාගන්න ඕන. ලෝභ මූල සිත් 8යි. ද්වේෂ මූල සිත් 2යි. මෝහ මූල සිත් 2යි. හොඳට මේක මතක තියාගන්න. පළවෙනි සිත ලියා ගන්න පොතක් තියෙනවා නම් පෑනක් තියෙනවා නම් ලියා ගන්න. පොතක් පෑනක් ගෙනාවේ නැත්නම් පිඟානේ හරි ලියා ගන්න. නැත්නම් පිඟානට හරි දාගන්න. මේ අනිවාර්යයෙන්ම ගෙදර අරගෙන යන්න. පළවෙනි හිත මොකක්ද? දැන් කවුරු හරි ලියපු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගෙන් ගෙදර ගිහලා ඉල්ල ගන්න ඕන. අක්කා මට ඔක පොඩ්ඩක් මේ අර හාමුදුරුවෝ කියපු මේ සිත් ටික පොඩ්ඩක් පෙන්නන්න. මේ පන්සලෙන්දි නැත්නම් ගෙදර ගිහලා කියන්න අක්කා බලපංකෝ අද දානි කෙනකොට මට අද කරෝල පොඩි කෑල්ලක් තමයි දැම්මේ.
හොදි ටිකක් හොදි විතරයි අපි කැලලක් දැම්මෙත් නැහැ. එහෙම කියන්න එපා. මොකද ඉල්ලගන්නේ? අර ලියාගත්ත සිත් ටික දෙන්නකෝ. ඉල්ලගෙන ලියලා පාඩම් කරන්න. පළවෙනි සිත ලියාගන්න. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත. මොකද්ද පළවෙනි එක? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත. දෙක. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික හිත. තුන්වෙනි එක. සෝමනස්ස සහගත දිට්ඨිගත විපයුක්ත අසංකාරික හිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විපයුක්ත සසංකාරික හිත. සෝමනස්ස සහගත මම බැරි සිහියෙන් ඉන්නවද කියලා. මොකද කල්පනාවෙන් ඉන්නවනේ. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික හිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික හිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික හිත. හරියට සිත් 8ම ලියාගත්තා. දැන් ওই සිත් 8 ඔය සිත් 8 හැදෙන විදිය දැනගන්න ඉතින් ඔය සිත් උපදින විදිය. සෝමනස්ස සහගතයි කියන්නේ මොකද්ද? සතුටු සිතින්. සෝමනස්ස සහගතයි කියන්නේ ලියා ගන්න. සෝමනස්ස සහගතයි කියන්නේ සතුටු සිතින්. එතකොට තමන්ට උපදින සිත් පිළිබඳව තමන්ටම දැනගන්න පුළුවන්. තමන්ට ලෝභ සිතක් ඉපදුනා නම් මට දැනගන්න පුළුවන් මට දැන් ලෝභ සිතක් ඉපදුනා. ද්වේෂ සිතක් ඉපදුනා නම් ද්වේෂ සිතක් ඉපදුනා කියලා දැනගන්න පුළුවන්. මේ ක්‍රමවේදය දැනගත්තා. සෝමනස්ස සහගතයි කියන්නේ සතුටු සිතින්. දිට්ඨිගත සම්පයුක්තයි කියන්නේ දිට්ඨිගත සම්පයුක්තයි කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව. මොකේද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව. අසංකාරිකයි කියන්නේ තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමක් නැතිව. තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමක් නැතුව උපදින සිත අසංකාරිකයි. එතකොට තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමකින් උපදිනවා නම් සසංකාරිකයි. දැන් හිතන්නකෝ අම්මා මම කියනවා පන්සලේ ලොකු ආමඳුරෝගේ මේසේ උඩ තියෙනවා මොකක්ද? අපි හිතමුකෝ සල්ලි ටිකක් තියෙනවා. තියෙනවද නැහැ? සල්ලි ටිකක් තියෙනවා ටිකක් වැඩි වුණා. මම කියනවා මට අම්මා අතන සල්ලි වගේක් තියෙනවා. මට පොඩි ලොකු වමනාවක් තියෙනවා මේ පුළුවන් නම් අරන් දෙන්න. ලොකු ආමඳුරට හොරේ. කියලා කියනවා. කිව්වම අම්මා මොකද කරන්නේ? මේක ගිහිල්ලා ලොකු ආමඳුරෝ ඉන්නවද නැද්ද කියලා පොඩක් විපරම් කරලා ඇවිල්ලා කැරකිලා ඒක පිට කැරකිලා ඇවිත් ඔක් කීල්ල ගහගෙන ඇවිල්ලා වාහනේට දානවා. මම දාන්නේ කියන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. එතකොට අම්මා ඒ වෙලාවේ අම්මට ඉපදිච්ච හිත මොකක්ද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික හිතක්. මෙහෙයවලා මහත්යාගේ සාක්කුවේ තියෙන සල්ලි බිරිඳ ගිහිල්ලා කිසිදු අවසරයක් නැහැ. විදායක බලතල තියෙනවා බිරිඳට ගෙදර. ගියා සාක්කුවට අත දැම්ම ගත්තා. හොරකමක්ද නැද්ද? නෑ නේද? මහත්යාගේ නෙනේ. හොරකමක් නෙවෙයි නේද? ඈ හොරකමක් නෙමෙයි. පට්ට හොරකමක් නේද? මහත්යාගේ උනත් අහන්න නැතුව ගන්න පුළුවන්ද?
අහන්න නැතුව ගන්න බෑ. නොදුන් දෙයක් ගැනීම නම් අදත්තා දාන අකුසලයේ සිද්ධ වෙනවාමයි. ඒක කාගේ වුණත් අම්මා තාත්තගේ දෙයක් වුණත් දරුවන්ට ගන්න බෑ. දරුවන්ගේ දෙයක් වුණත් දෙමව්පියන්ට ගන්න බෑ. හැබැයි දෙමව්පියන්ට යම් තාක් දුරට අවසරයක් තියෙනවා මේ දරුවන්ගේ දේවල් පිළිබඳව කටයුතු කරන්න. නැත්නම් දරුවෝ කියයි අම්මලාට ආය අල්ලන්න එපා කියලා අපි තියෙනවා. නේද? එහෙම තමයි කරන්නේ. ඇයි ඒ? දරුවන්ට බෑ දෙමව්පියන්ගේ දේවල් හොරෙන් ගන්න. අම්මගේ තාත්තගේ කියලාවත් වත්තේ පිටියේ ගෙඩියක් මලක්වත් කඩා ගන්න බෑ හොරෙන්. එතකොට හොරකමක් කියනවා. එතකොට මහත්යාගේ සාක්කුවේ තියෙන සල්ලි ගිහිල්ලා නෝනා ගිහිල්ලා හොරෙන් ගන්නවා. ගන්නේ හොරෙන්. අකුසලයක්නේ හොරකම. එතකොට ඒ වෙලාවේ අම්මා මොකද්ද උපදින හිත? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත. කවුරු මේවෝනේ විදායක බලතල ගෙදර තියෙනවනේ නේද නෝනාට සාමාන්‍ය. ඊළට ගියා ගත්තා. මෙහෙवला නැහැ කවුරු. කිසිය කෙනෙක්ගේ මෙහෙයවීමක් එතන නැහැ. තමන් තුලින් මෙහෙයව ගත්තෙත් නැහැ. මම මෙහෙයවන්නෙත් නැහැ. දැන් තමන් හිතනවා මේ මහත්යාගේ සාක්කුවේ තියෙන සල්ලි මේක මං ගත්තට කමන්නේ මං ගත්තාම මං නැතුව වෙන කවුරු මේකේ සල්ලි ගන්නේ කියලා තමන් හිතින් මෙහෙයවනවද? නැහැ. හිතින් මෙහෙයවන්නෙත් නැහැ. තව කෙනෙක් කියනවද ගන්න කියලා? නැහැ. තව කෙනෙක් කියන්නේත් නැහැ. එහෙනම් ඒක සසංකාරිකයි. මේ අසංකාරිකයි. අසංකාරික කාගේ තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමක් නැතුව උපදින හිත අසංකාරිකයි. කාගේ හෝ මෙහෙයවීමකින් උපදිනවා නම් ඒක සසංකාරිකයි. දැන් තේරුණානේ. දැන් සෝමනස්ස සහගතයි කියන්නේ මොකද? සතුටු සිත. දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව. සසංකාරික කියන්නේ තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමකින්. අසංකාරිකයි කියන්නේ තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමකින් තොරව උපදින හිත. උපේක්ඛා සහගතයි කියන්නේ මධ්‍යස්ථ භාවය. එතකොට දිට්ඨිගත සම්පයුක්ත විපයුක්ත දැන් දන්නවා. සසංකාරික අසංකාරික දන්නවා. ඔන්න සිත් 8 ලෝභ මූල සිත්. පැහැදිලිද? තේරුණාද? ඉගෙන ගන්නවා. ඊළඟ පාර එනකොට අනිවාර්යෙන් කියන්න ඕනේ කිරව ටික වගේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත්, සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත්, සෝමනස්ස සහගත දිට්ඨිගත විපයුක්ත අසංකාරික සිත්, අසංකාරික සිත්, උපේක්ඛා සහගත දිට්ඨිගත විපයුක්ත අසංකාරික සිත්, අසංකාරික මම කිරව ටික වගේ කියන්න ඕනේ. ඊළඟ පාර එනකොට. හරි සිත් ලෝභ සිත් 8යි. දැන් ලෝභ සිත් 8 දැන් පාඩම් කරගත්තානේ. ඊළඟට තියෙනවා මොනවද? ද්වේෂ සිත් 2ක්. බලන්න ද්වේෂ සිත් 2යි තියෙන්නේ බලන්න ඕක හොයාගත්තා නම් ඉවරයි නෙවෙයි ආයේ ද්වේෂය උපදවා ගන්න ඕනේ නැහැ. ඕක දන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඔය ද්වේෂ සිතක් ඉපදුනා කියේ නාරය විපුරුවොත් දෙන්නේ. කෙලිම එක්ක පෙරේත අපායි නැත්නම් තිරිසන් අපායි. ඔය අපි කරගත්ත බින්ගම් වලින් වැඩක් තියනවද? මොනවද ද්වේෂ මූල සිත්? පටිඝ සම්පයුක්ත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික හිතයි. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික පටිඝ විපයුක්ත වෙනවා. ඇයි? ද්වේෂේ එන්නෙම දසවස්තුක මිත්‍යා දෘෂ්ටියත් එක්කමයි ද්වේෂේ එන්නේ. ඒ නිසා ඒක විපයුක්ත වෙන්නේ නැහැ. සම්පයුක්ත තමයි. ඒතකොට දෝමනස්ස සහගතයි කියන්නේ ද්වේෂයත් සමග යෙදෙන. ද්වේෂයත් සමග යෙදෙන කියන එක තමයි දෝමනස්ස සහගත. පටිඝ සම්පයුක්ත කියන්නේ. පටිඝ අරමුණේ ගැටෙන ස්වභාවය. අරමුණේ ගැටෙන ස්වභාවය තමයි පටිඝය කියන්නේ. පටිඝය කියන්නේ මොකද්ද? අරමුණේ ගැටෙන ස්වභාවය. එහෙනම් දෝමනස්සයි කියන්නේ ද්වේෂේ, දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව,
අසංකාරිකයි කියන්නේ අසංකාරික සසංකාරික ભેදය දන්නවනේ. ඔන්න අකුසල් මේ ද්වේෂ සිත් දෙක බලන්න මේක ඉගෙන ගන්න හරි ලේසිද නැද්ද? හරි ලේසි. පොඩ්ඩක් ඒට මේට කරලා දාන්න තියෙන්නේ. අර ඉස්සර අර විභාගෙට එන්නේ අර පළවෙනි පේපරේ සිංහල පේපරේ අර කොටු කපන්නේ. ඒ වගේ හරි ලේසි. දැන් ඉරි ගහන්න තියෙනවනේ 10 20 30 40 50 60 කියලා ගැව්වයිලා. ඒ වගේ හරි ලේසි මේක පාඩම් කරගන්න. මෝහ මූල සිත් දෙක. මෝහ මූල සිත් දෙකක් තියෙනවා. මොනවද මෝහ මූල සිත් දෙක? උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත සිත. අසංඛාරික සිත ඈ අසංකාරික මෝහ මූල සිත අසංකාරිකයි. යම සසංකාරික වෙන්නේ. සසංකාරික වෙන්නේ මෝහ මූල සිත අනුන්ට උපද්දවන්න බෑ. තව කෙනෙක්ගේ මෙහෙවීමකින් මෝහ මූල සිත උපද්දවන්න බෑ. මෝහ මූල සිත තමන්ගේ විසින්ම ඉපදෙනවා මිස අනුන්ගෙන් අනුන්ට උපදවන්න බෑ. ඒ නිසා උපේක්ඛා සහගතයි. අනිවාර්යයෙන්ම මෝහ මූල සිත මධ්‍යස්ථයි. බලන්න මෝහයත් හරි මධ්‍යස්ථයි. ඕගොල්ලෝ වගේ නෙමෙයි. මෝහය උපේක්ඛා සහගතව තමයි උපදින්නේ. උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත හිත. විචිකිච්ඡා සංපයුක්ත හිත කියන්නේ දැන් උපේක්ඛා සහගතයි කියන්නේ මධ්‍යස්ථ කියන එක දාන්න. විචිකිච්ඡා සංපයුක්තයි කියන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව තියෙන සැකය. මොනවද බුද්ධ ආදී අටතැන්? බුද්ධේ කංකති විචිකිච්ඡති, ධම්මේ කංකති විචිකිච්ඡති, සංඝේ කංකති විචිකිච්ඡති, සීලේ කංකති විචිකිච්ඡති, පුබ්බන්තේ කංකති විචිකිච්ඡති, අපරන්තේ කංකති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තේ කංකති විචිකිච්ඡති, පටිච්ච සමුප්පාද ධම්මේ කංකති. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයි, ධර්ම රත්නය පිළිබඳව සැකයි, සංඝ රත්නය පිළිබඳව සැකයි, සීලය ගැන තියෙන සැකයි, පෙර ජීවිතය පිළිබඳව සැකයි, පසු ජීවිතය පිළිබඳව සැකයි, පෙර පසු දෙකම පිළිබඳව සැකයි, පටිච්ච සමුප්පාදය පිළිබඳව සැකයි. තියෙනවා නම් ඔන්න ඒකට කියනවා විචිකිච්ඡා සංපයුක්ත සිත. එතකොට මෝහ මූල සිත අනිවාර්යයෙන්ම අසංකාරිකයි. උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත අසංකාරික සිත. ඊළඟට උපේක්ඛා සහගත උද්ධච්ච සංපයුක්ත අසංකාරික හිත. මොකද උපේක්ඛා සහගත උද්ධච්ච සංපයුක්ත අසංකාරික හිත. දැන් උපේක්ඛා සහගත කියන එක දානවා මධ්‍යස්ථ ස්වභාව මධ්‍යස්ථ උපදින්නේ උපේක්ඛා සහගත කියන එක දානවා. උද්ධච්ච සංපයුක්ත හිත. මෙතන උද්ධච්චය ඉන්නවද? උද්ධච්චය ඉන්නවද? උද්ධච්ච සිත් තියන ඉන්නවද? නෑනේ. පේන්න නෑනේ කොහොමද? ඒ උනාට තියෙනවා පෙන්නන්නේ. මෙතන ඉන්න හැමෝටම උද්දච්ච මේ හැමෝම උද්දච්චයි තමයි ඉන්නේ. උද්දච්චකම තියෙනවා පෙන්නන්නේ. මොකක්ද මම උද්දච්චකම කියන්නේ? උඩඟුකම. තව මොකද වචනයක් කියන්නේ? එළ වෙනවා. මොකදම? චංචලිත. තව ඊට වඩා හොඳ එකක් කියන්න. අහංකාර. විසුරුසිත.
දැන් ඔයාලගේ සිත් විසිරිලා නැද්ද? දැන් මෙතන කවුද උද්දච්ච සිත් තියන අය නේද? මොකද උද්දච්චකම කියන්නේ? උද්දච්චය කියලා කියන්නේ අරමුණේ නොසන්සුන් භාවය. මොකද අරමුණේ නොසන්සුන් භාවය තමයි උද්දච්චය කියලා කියන්නේ. එහෙනම් උද්දච්චකම තියෙනවා. අරුන්දගේ නම් බුදු උද්දච්චකමක් තියෙන්නේ. ඊවට ගණන් ගන්න එපා දැන්. කලින් නම් කිව්වොත් එහෙම පෙන්නනවා මම උද්දච්චකම. නේද? දැන් දන්නවා උද්දච්චකම කියන්නේ මොකද්ද? අරමුණේ නොසන්සුන්කම. අරමුණේ කලබලකාරී ගතිය. දැන් අපි හිතනවා හදිසි අවස්ථාවක්. ගේ අතර ණයෙක් පැනලා. ඒ වෙනාවට ඔයාලට උපදින්න මොන හිද්ද? උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත් තමයි උපදින්නේ. ඊට පස්සේ කෑ ගහන්නත් ඕනි, දුවන්නත් ඕනි, දොරවන්නත් ඕන, පොල්ලක් හොයන්නත් ඕන. ඔය මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. ඒ හිතා ගන්න බෑ දෙප්පු කුළුවත්තේ මොළුව හැප්පිලා එහෙම වෙ කලන් දෙන්න වැටෙනවා. ඒ කලබලයි නේද? කලබල වුණා ඕක තමයි වෙන්නේ. කො ණයාගේ උඩටම වැටෙනවා. කලබල වෙලා. උද්දච්ච හිත කියන්නේ මොකද්ද? අරමුණේ නොසන්සුන්කම. අරමුණේ නොසන්සුන්කම තමයි උද්දච්ච හිත කියන්නේ. දැන් අම්මා ඔන්න සිත් 11 මේ 12 අකුසල් සිත් ඔච්චරයි තියෙන්නේ. අය ඊට වැඩි අකුසල් සිත් නැහැ. ඔය 12 ඉගෙන ගත්තා නම් ලේසිද අමාරුද? ලේසියි. මොකද? සෙලවෙන උද්දච්ච හිත. උද්දච්ච හිතත් කොළිය වගේ තමයි. උද්දච්ච හිතත් කොළිය වගේ තමයි. ඇයි කොයි වෙලේ කොළිය හෙල්ලෙනව නේද? ඒ වගේ තමයි මේ උද්දච්ච හිතත්. මේ අරමුණේ නොසන්සුන්කම තියෙනවා නම් ඒකට කියනවා උද්දච්ච හිත කියලා. එහෙමනම් දැන් අකුසල සිත් කීයක් කිව්වද? 12ක් කිව්වා. දැන් 12ම මතකයිද? ඔන්න ආයෙ මම කියනවා. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික අසංකාරික හිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සසංකාරික සිත්. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සසංකාරික ලෝභ මූල සිත් 8යි. දේශ මූල සිත් 2යි. මොනවද? පටිඝ සම්පයුක්ත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික හිත, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික හිත. දේශ සිත් 2යි. මෝහ සිත් 2යි. මොනවද? උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත හිතයි, උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිතයි. දැන් සිත් කීයද? 12යි. දැන් මේ සිත් 12ම මොනවද? අකුසල සිත්. අකුසල සිත් 12. දැන් මේ අකුසල සිත් 12න් ඔයාලට අපායට යන්න උදව් කරන සිත් කීයක් තියෙනවද? ඔයාලා හිතන්නේ නිකන් සාමාන්‍ය ඔයාලව අපායට දාන්න පුළුවන් සිත් අකුසල සිත් කීයක් තියෙනවද? මේ අකුසල සිත් 12ම අකුසල නේද? අකුසල සිත් 12ම සත්‍යව සතර අපායට දාන්න පුළුවන් කියලා කිව්වොත් වැරදි. වැරදි. සිත් 11ක් තියෙනවා සත්‍යව සතර අපායට දාන්න. සිත් 11කට ශක්තිය තියෙනවා සත්‍යව සතර අපායට දාන්න පුළුවන් ශක්තිය තියෙනවා සිත් 11ක. එක හිතක් තියෙනවා. ඒ හිත සත්‍යව ඒ හිතෙන් උපදින අකුසලය සත්‍යව සතර අපායට දාන්න තරම් ශක්තියක් නැහැ. මොකද ඒ හිත? උපේක්ඛා සහගත උද්දච්ච හිත. ඕගොල්ලෝ දෙයකින් උද්දච්චකම නෙවෙයි. හරි. දැන් කවුරුහරි උද්දච්චයි කියලා කිව්වොත් සතුටු වෙයි.
උද්දච්ච යෝනිපද අපායට යන්නේ අනිත් ඒවා තියෙනවා නම් සතුටු වෙන්න එපා. උද්දච්ච හිතෙන් අකුසලයක් වුණා කියලා අපායට යන්නේ නැහැ. අනිත් හැම සිතකින්ම අනිවාර්යයෙන් විපාක හැටියට සතර අපායේ උපදින්නම වෙනවා. පැහැදිලිද? එහෙනම් දැන් ඔන්න ඔය අකුසල් සිත් 12 හොඳට පාඩම් කරගන්න කියලා. පාඩම් කරගෙන සෝමනස්ස සාගත කියන්නේ මොකද්ද? දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ මොකද්ද? සසංකාරික කියන්නේ මොකද්ද? අසංකාරික කියන්නේ මොකද්ද? දිට්ඨිගත විප්පයුක්ත කියන්නේ මොකද්ද? සම්පයුක්ත කියන්නේ මොකද්ද? උපේක්ඛා සාගත කියන්නේ මොකද්ද? දෝමනස්ස කියන්නේ මොකද්ද? පටිඝ සම්පයුක්ත කියන්නේ මොකද්ද? ඊට පස්සේ විචිකිච්ඡා සම්පයුක්ත හිත කියන්නේ මොකද්ද? උද්දච්ච සම්පයුක්ත හිත කියන්නේ මේව හොඳට පාඩම් කරගන්න. පාඩම් කරලා මොකද කරන්නේ? පාඩම් කරලා තමන්ගේම හිත දිහා බලන්න මගේ මේ හිතට මේ වගේ ලෝභසිත උපදිනවද? දේශසිත උපදිනවද? මෝහසිත උපදිනවද කියලා තමන්ගේම හිත දිහා කල්පනා කරගෙන බලන්න විදර්ශනා කරන්න. ඒකට කියනවා අම්මා චිත්තානුපස්සනාව කියලා. පැහැදිලිද? සිතේ සිතානුව බලමින් වාසය කරනවා. නේ? එහෙනම් ඒකට අපිට සිත් ටික ඉගෙන ගන්න වෙනවා. ඔන්න ඔය ටික ඉගෙනගෙන තමන්ගේ සිතේ උපදින අකුසල සිතුවිලි දිහා බල බල හැම වෙලේම ඉන්නවා නම් කවුරු හරි කෙනෙක්. එයාට ඊට පස්සේ අකුසල උපදිනවා. අකුසල උපදින්නේ කුසල සිතුවිලි. කුසල සිතුවිලි ඉපදුනොත් කුසල සංස්කාර රැස් වෙනවා. කුසල සංස්කාරයක් රැස් වුණොත් කුසල විපාකයක් තමයි ලැබෙන්නේ. අකුසල විපාකය ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? අකුසල සිත් 12 ඉගෙන ගන්න ඕන. කටපාඩම් කර ගන්න ඕන. කටපාඩම් කරගෙන තමන්ගේ සිත දිහා බලාගෙන සිත විදර්ශනා කරන්න පුරුදු කර ගන්න ඕන. දැන් හැමෝටම තේරුණා මොනවා හරි ගැටලුවක් තියෙනවා. නොතේරිච්ච තැනක් තියෙනවා. ඊළඟට ආයවොත් අහේතුක සිත් 18 ගැන කියලා දෙන්න. අහේතුක සිත් කීයක් තියෙනවද? 18ක් තියෙනවා. සහේතුක සිත් කීයක් තියෙනවද? සහේතුක කුසල සිත් කීයද? කුසල සිත් කීයද? 8යි. විපාක සිත් 8යි. ලෝකෝත්තර සිත් 8යි. මහාගත සිත් කීයද? රූපාවචර සිත් 5යි. අරූපාවචර සිත් 4යි. අරූපාවචර රූපාවචර විපාක සිත් 5යි. අරූපාවචර විපාක සිත් නම් නිකන් අර පැටලෙවුණා වගේද නෑ? රූපාවචර විපාක සිත් 4යි. මොනවද? ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා, නා සංඥායතනේ කියන කුසල සිත් 4යි, විපාක සිත් 4යි ඒකම තමයි. රූපාවචර සිත් මොනවද? විතක්ක විචාර වේදි සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය සිත, විචාර සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය සිත, පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානය සිත, සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය කුසල සිත, උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය කුසල සිත. රූපාවචර සිත් 5යි. රූපාවචර විපාක සිත් ඔය පහම තමයි විපාක සිත්. අරූපාවචර සිත් කියන්නේ
ආකාසානංචායතනෙ, අකින්චඤ්ඤායතනෙ, විඥානංචායතනෙ, අකින්චඤ්ඤායතනෙ. ඔය හතරයි ඒකේ කුසල විපාක. ලෝකෝත්තර සිත් 8යි. මොනවද? මාර්ග 4යි, ඵල 4යි. ඔක්කොම සිත් 89යි. ඕකේ කාමාවචර සිත් කීයක් තියෙනවද? කාමාවචර සිත් 54ක් තියෙනවා. කාමාවචර සිත් තියෙන 54යි. ඔයාලට අපිට උපදින සිත් 54යි. 81ක් 89ක් තිබ්බට ඔයාලට අපිට ඔබේ කාමාවචර ලෝකයේ උපදින්නේ 54යි. ඊටු ටික මහග්ගත සිත්. මහග්ගත සිත් තියෙන රූපාවචරයි, අරූපාවචරයි, ලෝකෝත්තරයි. හරි ලේසි මේක ගන්න. හරි ආසයි. නේද? නිකන් අර අපි හරි ආසාවෙන් කන්න මොනවද? ඔයගොල්ලෝ වැඩිපුරම ආස මොනවද කන්නේ? වැඩිපුරම ආස මොනවද කන්නේ? ඔය නොකියුවට මම දන්නවා වැඩිපුරම ආසම මොනවටද කන්නේ කියලා. කන්න මොනවද ආසම කියලා. ඔය කියනවා. කියන්නද? ඔයගොල්ලෝ වැඩිපුරම කන්න ආස මොනවද කියලා? කියන්නද? කවන්නද? තරහ වෙන්නේ නැහැ නේද? තරහ වෙන්නේ නැහැ නේද? මොනවද වැඩිපුරම කන්න කැමති කියලා මම කියනවා. ඔයගොල්ලෝ වැඩිපුරම කැමති මොනවද? ඉල්ලන් කන්නද? නේ? ඒකට තමයි වැඩිපුර කැමති. ඒකනේ ඔය ඇහැ පිළවල වැඩ පිළිවෙල යෙදෙන්නේ. කන පිළවල වැඩ පිළිවෙල යෙදිලා ඉන්නේ. නාසය පිළවල වැඩ පිළිවෙල යෙදිලා ඉන්නේ. මේ දිව පිළවල වැඩ පිළිවෙල යෙදිලා ඉන්නේ. මේ කය පිළවල වැඩ පිළිවෙල යෙදිලා ඉන්නේ. නේ? රූප හැටියට දකින්න නැතුව, ශබ්ද හැටියට දකින්න නැතුව, ගන්ධ හැටියට දකින්න නැතුව, නේද? රස හැටියට දකින්න නැතුව, පොට්ටබ්බේ හැටියට දකින්න නැතුව කරන්න බෑ ඉල්ලන් ගන්න එක. පංච උපාදානස්කන්ධයේ විදිහට දැක්කම මෙච්චර දුක් විඳින්න වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ඉතින් කනවයි කියලා. එහෙම කිව්වම ටිකක් තේරෙනවා මතකත් හිටිනවා. නේ? දැන් ලබනචාරි ආයි මං ආවොත් අහන්න මොකද? ඉල්ලන් කාපු අය දැන් ඉල්ලන් කන්නේ නැති අය ඉන්නවද කියලා තමයි අහන්නේ. හරි. එහෙනම් අම්මා ඔන්න ඔය අකුසල සිත් 12 හොඳට මතක තියාගන්න. මේ අකුසල සිත් 12 දැනගෙන ඉගෙනගෙන කටපාඩම් කරගෙන නිදහසේ මානසිකාරය කරන්නේ කොහොමද? තමන්ගේම සිත දිහා බලාගෙන චිත්තේ චිත්තානුපස්සී විහෙරති. නේ? සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස් දුක්ඛ දෝමනස්සානං අත්ංගමයි. අය සෝක පරිද්දවානං සමතික්කමයි. නිබ්බානස සච්චිකිරියයි. නේ? දුක් දෝමනස් නැති කරන්නේ. නිර්වාණය අවබෝධ කරගන්නට මේ චිත්තේ චිත්තානුපස්සී ඉහෙදති. මේ සිතේ චිත්තානුව බලමි වාසය කරයි. හරි ලේසි මේ අත්ත හරි රසවත් මේ ධර්මයේ කියන එක හරි රසවත් මේ අපි ධර්මයේ කියන්නේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ වූ ධහම ඔයගොල්ලෝ කනට ඇහෙනවා කියන්නේ ඔයගොල්ලෝගේ පෙර පින. ඒ නිසා මේ පෙර පිනකට ඇහෙන මේ ධර්මය තමන්ගේ ජීවිතේ දුගතියට ඇදලා දාන්න යොදා ගන්නේ නැතුව මේකේ අර්ථවත් ජීවිතයක් ගත කරන්න හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණානිසංසදේ කුසලය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න.